අද මම හිතුවා මගේ කහබත් රෙසිපි එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. අද මම කහබත් එක හදන්නේ කීරි සම්බවලේ. මුලින්ම හාල් ටික සෝදලා මෙන්න මේ විදිහට වතුර බේරෙන්න තියන්න ඕනේ. ඊට පස්සේ කහබත් එක හදාගන්න ඕන දේවල් ටික ලෑස්ති කරගන්න. මෙතන මම අරගෙන තියෙනවා රම්පේ, කරපිංචා, ඒ වගේම දෙහි කොලයකුත් එකතු කරගෙන තියෙනවා. ලූණු, සුදු ලූණු, ඒ වගේම කුරුඳු පොතු, එනසාල්, කරාඹු නැටි, ඒ වගේම ගම්මිරිස් ඇට කිහිපයකුත් එකතු කරගෙන තියෙනවා. අවු මිරිසුත් එකතු කරගෙන තියෙනවා. ඒ වගේම අද කහබත් එකට මම විශේෂ දෙයක් එකතු කරනවා. ඒ තමයි මිංචි කොළ. මිංචි කොළ ස්වල්පයකුත් මම එකතු කර ගන්නවා. ඊළඟට භාජනයක් ලිපේ තියලා ඒකට ගී මේස හැඳි දෙකක් එකතු කරගන්නවා. තෙල් ටික රත් වුණාම රම්පේ, කරපිංචා, ඒ වගේම දෙහි කොලේ, සුදු ලුණු එකතු කරගන්නවා. දැන් මේ ටික පොඩ්ඩක් හොඳින් මික්ස් කරගන්නවා. ඊළඟට මම කරඬු මුංගු, කරාඹු නැටි, කුරුඳු පොතු, ඒ වගේම ගම්මිරිස්, ලූණු එකතු කරගන්නවා. ඊට පස්සේ හොඳින් මික්ස් කරගන්නවා. ඉන්පසු කහකුඩු ස්වල්පයක් එකතු කරනවා. ඒකත් හොඳින් මික්ස් කරගන්නවා. ඊට පස්සේ මම කීරි සම්බා ටික මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ හොඳින් මික්ස් කරගන්නවා. විනාඩි 4ක් විතර මේ ටිකත් අපි ටෙම්පරාදු කරගන්න ඕනේ. ඊළඟට මම පොල් කිරි කප් 2.5ක් එකතු කරගන්නවා. ඒ ටිකත් හොඳින් මික්ස් කරගන්නවා. ඊළඟට අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්නවා. ඊට පස්සේ රයිස් කුකර් එකට දාලා බත් එක හොඳින් ඉදෙන්න අරිනවා. ඒ අතරතුරේ මම බිත්තර ටිකත් තම්බ ගන්නවා. ඔන්න ඊළඟට මම ලෑස්ති වෙන්නේ බටුයි අලු කෙසෙලුයි එකට දාලා රසමරස කරි එකක් හදාගන්න. මේ තියෙන්නේ කපාගත්ත බටුයි අලු කෙසෙල් වලටයි ලුණුයි කහයි දාලා මික්ස් කරලා. මොකද නැත්තම් කහට පිපෙනවනේ. ඔන්න දැන් මේ ටික බෙදගන්නයි හදන්නේ. මුලින්ම අපි අලු කෙසෙල් ටික බෙදගමු.
අලු කෙසෙල් ටික මෙන්න මේ වගේ රන්වන් පැහැ වෙනකම් බැද ගන්න ඕන. ඊළඟට බටු ටිකත් ඒ විදිහටම බැද ගන්නවා. ඊට පස්සේ මැටි ඇතිලියක් අරගෙන ඒකට බැදගත්ත බටුයි අලු කෙසෙල් ටිකයි දාගන්නවා. ඊළඟට මේකට රම්පෙ කරපිංචා, අවුමිරිස්, ලූණු එකතු කර ගන්නවා. අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කර ගන්නවා. ඒ වගේම කහ, තුන පහ මිරිස් කුඩුත් එකතු කර ගන්නවා. ඒ වගේම මිංචි කොළ ස්වල්පයකුත් එකතු කර ගන්නවා. ඊළඟට අවශ්‍ය ප්‍රමාණයට පොල් කිරි දාලා මේ රසම රස කරි එක හදාගන්නයි තියෙන්නේ. ඊළඟට මම ගර්කින් වලින් සැලඩ් එකක් හදාගන්නවා. ඔන්න මේ තියෙන්නේ විනාඩි 20කට පස්සේ මගේ බත් එක. මම රස්නේ පිටින්ම ඒකට මිංචි කොළ ස්වල්පයක් එකතු කරලා ඒක හොඳට කලවම් කරගන්නවා.
ඔන්න දැන් මගේ කහබත් එක හදලා ඉවර නිසා මට හිතුණා කොෆි එකක් බීලා බලන්න. මේ තියෙන්නේ මං හදාගත්ත කෑම ටික. ඉතින් මං හිතනවා අද බ්ලොග් එකට ඔයා ගොඩාක් කැමති වෙන්න ඇති කියලා. ඉතින් මේ වගේ විශේෂ බ්ලොග් එකක් කරන් ආයෙ එන්නම්. ඔයාලට සුබ දවසක්.